ඔව් අප්පා මගේ අම්මා ඊයේ රාත්‍රියේ ඔය වාගේ එකක් කරලා මේ කේන්තියෙන් ආවේ මං. ඔව් අම්මට අවුරුදු 85යි. බයිපාස් එකක් කරන්න කියලා තියෙන්නේ වෑල් 3ක හිරවීම් 5ක් තියෙනවලු බ්ලොක් 5ක්. ඉතින් ඒ වුන්දාට කොහෙවත් යන්න එපා, පයින් ගෙනියන්න එපා, හොල්ලන්න පෙරලන්නවත් එපා, ඇඳේම තියාගෙන සලකන්න බෙහෙත් ටික දෙන්න කියලා තියලා දැන් ගෙදරක තියන්නෙත් නැතුව මම පන්සලේ තියාගෙන ඉන්නේ. මගේ සහෝදර සහෝදරියෝ එයාලගේ දරුවෝයි අප උපස්ථානෙට 3-4 දෙනෙක් ඉන්නවා කාමරේ. ඊයේ හිතුවක්කාරකමට තනියෙන් ගිහින් වැටලා ඔළුව පැල්ල. බලන්න මේ ගෑනුන්ට තියෙනවා පුතා අමුතුම කර්ම අහිකුන්ටික ගතියක්. ඔව් ඒක මකණ්ඩ ලේසියෙන් බෑ. ඒක පෙර සංසාරේ ඉඳලා ගෙනාපු කැත කරුමයක් අප්පා. වෙලාවට බොලන් මහන උනේ මං. සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වාම පැවිද්දම උරුම වේවා. ගෑණියක් එක්ක දිවි ගෙවන්නට නම් දෙව්ලොව බඹලොව ඉපදුනත් වරම් නොවේවා කියලාම ප්‍රාර්ථනා කරනවා මම. ඒ තරම් පුතා අපායට ඇදගෙන යන ගතියක් මෙවුන්දලා ගාව තියෙනවා. ඒක මකණ්ඩ වීරිය කරන්න බොරුවට ශික්ෂාපද කියා යන්නේ නැතුව. බොරුවට ශික්ෂාපද කියන්නේ. දැන් මේ ඇත්තෝ මෙහෙ තියනවාද කිරියම්මා දාන? මල විට තියනවාද? කිරියම්මාවරුන්ගේ දාන තියනව නේද? කිරියම්මාවරුන්ගේ දානවලට පිරිමින්ට යන්න බෑනේ. බෑ. ඒක නමින්ම තියනවා කිරියම්මාවරුන්ගේ දාන. ඇයි ඒක පත්තිනි දෙවඟන වෙනුවෙන් කරන ලබන පූජෝපහාරයක්. පත්තිනි අම්මා දෙවඟන උනේ ඇයි? කිරි අම්මාවරුන්ගේ දානට යන අම්මා කෙනෙක් මට කියන්නකො පත්තිනි අම්මා දෙවඟන උනේ ඇයි? නිකම්ම ගිහිලා කිරිබත් ගිලලා එන්න එපා. ඒක බලාගෙන යන්න. ඔව්. මොකෝ පත්තිනි අම්මා දෙවඟන උනේ? පතිවෘතා සීලේ ඉන්න ඒකත් පිරිමි තමයි දන්නේ අප්පා. පිරිමි විශේෂයෙන් පතිවෘතාව හොයනවනේ. ඒ හින්දා පිරිමි දන්නවා. පත්තිනි අම්මා උනේ පතිවෘතා සීලේ බලෙන්. එවුන්දගාවේ සීලය නිසා එවුන්දා එක දවසක් ප්‍රාතිහාර්යයක් පානවා හාමුදුරු. සීලේමයි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් එකක් සීලේ. පත්තිනි අම්මා ප්‍රාතිහාර්යයක් පානවා. මාමාගේ ස්වාමියා අභියස රක්නාලද පතිවෘතා සීලය සත්‍යයි. ඒ රකින්න ලද පතිවෘතා සීලයේ බලය සත්‍යයි නම් ඒ සත්‍යානුභාවයෙන් මටත් මාගේ සැමියාටත් මේ පඬිපුර වැසියෝ කරන ලද අසාධාරණයට මේ පඬිපුර ගිනි ගන්න ඕන කියලා උන්දගේ දකුණු තනේ කඩලා ගැහුවලු පඬිපුරට. පැට්‍රල් ගැහුවායි ගිනි ගත්තලු පුතා මුළු පඬිපුරම. සීලේ බලේ. දැන් මේ කිරියම්මාවරුන්ගේ දානවලට යන සියලුම අම්මලාව ගොඩ කරලා කන්දක් උඩට පාර්ලිමේන්තුව පැත්තට හරවලා මුළු ලංකාද්වීපයම කාලා විනාශ කරලා හිඟා කන දුක් පීඩා වලින් ගහන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරපු මේ දියවන්නාව මැද තියෙන පාර්ලිමේන්තුව දැවි අලු වී යන්න කියලා දකුණ හරි වම හරි කමක් නැහැ කඩලා ගැහුවොත් ගිනි ගයිද අර මෙවුන්දලාගේ සීලේ බලෙන්
වැටෙන එක බල්ලොකයි වැටෙන එක. ඔව් මන් දන්නවනේ. මන් දන්නවා මේ උන්දලා කරනෙව්වා. ඔය අතරකඩවත් එකෙක් හිටියොත් ගුණදහමින් පිරුණු ඒකෙන් ගින්න ඇවිලෙන්න විදියක් නෑ. වතුර වැඩිනේ පුතා. ඒකෙන් ඇවිලෙන්න විදියක් නෑ. නැත්තම් සිල් ඇති අය නැත්තේ නෙමෙයි. සිල් ඇති අය ඉන්නවා අඩුවෙන්. හොරා නොකන අය ඉන්නවා අඩුවෙන්. දූෂිත වැඩ නොකරන අය මේ රටේ ඉන්නවා අඩුවෙන්. දැන් අපේ භික්ෂු පරම්පරාවේ පට්ට හොර සංඝයා වහන්සේලා මැද්දේ හොඳ සංඝයා වහන්සේලා ඉන්නවා අඩුවෙන්. හඳුන්නේ වැඩියෙන් ඉන්නේ අනිත් අය. අපේ දිනචරියාවේ තියෙන අරුණට පළමුව දැහැටි වළඳා මලු පෙත්මන් නැමද නිමවා පැම් පෙරා තබා පිදිය හැකි වතක් ඇත පුදා ගුරුන්ට වත් සපයා. එහෙමනේ පටන් ගන්න. මේ මෑතකදී මං ගියා කහටගත්දිගිලිය පැත්තේ බණකට. ඒ පන්සලේ දායකයෝ ඇවිල්ලා මට කතා කළා. අපේ හාමුදුරනේ අතිශය කලකිරීමෙන් ඉන්නේ. ඒකයි ඔබ වහන්සේවම වඩම්මන්න කියලා අපි ඉල්ලීමක් කළේ. ඔබ වහන්සේලා වුවාවත් මේක කියවන්න බලන්න කියලා කිව්වා. මම ඇයි කියලා. අපේ හාමුදුරනේ අපි උදේ පාන්දර දානේ හදාගෙන ඉසේ තියාගෙන අරගෙන එනකොට පන්සල ජරා වලක් ඉදලා කොස්සක් තියලා නැහැ. ආහාරයෙන් මෙන් ඕන් අතු ගන්නවා පේනවා සිවිල් ආරක්ෂකයෝ. ඒ උන්දලා මට කියනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අතු ගන්නවා හාමුදුරුවෝ බුදි. ඊට පස්සේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දානේ අරිනවා දානශාලාවට ගෙනිහිල්ලා හාමුදුරුවෝ බුදි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බුද්ධ පූජාව අරිනවා හාමුදුරුවෝ බුදි. අවසානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ම බුද්ධ පූජාව තියෙනවා හාමුදුරුවෝ බුදි. හාමුදුරුවෝ නැගිටලා ගේ ඇතුලේ තියනවලු එක තැන දුවන මැසිමක්. ඒක උඩ හාමුදුරුවෝ දුවනවලු උදේ පාන්දර. යකඩ බෝල හයි කරපු පොල්ලක් තියනවලු. ඒක උස්සනවලු උදේ පාන්දර. ඒවා උස්සලා දාඩිය දානකම් බාත්රූම් එකට ගිහිල්ලා නාලා අර ඔළුවේ තියාගෙන ආපු දානේ මේකලා කනවලු. ආඳුන්නේ වළඳනවා නෙමෙයි. මේකලා කනවලු. මෙවුන් නිරයට යන්න. මෙවුන් නිරයට යන්න. සංඝ සමාජයේ උත්තරීතර ආර්ය ගුණයන් විනාශ කරලා තුනුරුවන් අභියස තුනුරුවන්ට නිගා කරලා දායකයාගේ ඇහැරවට්ටලා බත් කෑවොත් පුතා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ නරකාදියට. නිරයට අය සිවුර කරේ තිබ්බාට නිවන් යන්න බෑ. සිවුර කරේ තියාගෙන වැරදි කළොත් ගිහියන්ට කලියෙන් අපායට යන්නේ සංඝයා වහන්සේලා. එහිඳ අවබෝධයෙන් දැක දැන අඳුනාගෙන පින් සිතින් ගිහි පැවිදි අපි ඔක්කොම යම් කල වරදක් වේ නම් මෙතුවක් කල් ඒකෙන් අත මිදෙන්න වීරිය කරන්න. පෝසත් බෝසත් මිනිස්සු වෙනවා. මම එක උදාහරණයක් කියන්නද පෝසත් මිනිහෙක් වෙන්නේ. මල විට දායක සභාවේ පවුල් කීයක් ඇද්ද? 200ක් විතර. 200ක්. හිතන්න. ඔය පවුල් 200න් 20ක් මේ අවුරුද්දේ කටින පින්කම් බාර ගන්න. පවුල් 20ක් බාරගෙන රුපියල් ලක්ෂ 25ක් වියදම් කරන්න. කටිනෙට. ආමුදුනේ හිඟා කකා ඉන්නේ මේ වෙලාවේ ලක්ෂ 25ක් ඈ පිස්සුද මන් දන්නේ කියලා හිතේ ඔබට මං ලක්ෂ 25 හොයාගන්න ක්‍රමයක් කියන්න හදන්නේ. ඔබේ තියෙන ධනයට හානි නොවි ඔබ මහන්සි වෙලා මෙතුවක් කල් හොයන ධනයටත් හානි නොවි ඔබේ ගෙදරින් කිසිම වියදමක් නොකොට ලක්ෂ 25
හරි ලේසියෙන් ගන්න ක්‍රමයක් මං කියන්නම්. ඒ ක්‍රමයට කටිනේ කරන්න. පුළුවන් නම් ඕම් පුතේ උත්තම වීර්යය. කරපු වැරදි නවත්තන්න තියෙන හොඳ තැන. පවුල් 200ෙන්ම සිගරට් බොන අය ඉන්න පවුල් 20ක් මට කියන්න. සිගරට් බොන පවුල් කීයක් ඇද්ද? පවුලේ එකෙක් හරි සිගරට් බොන පවුල් කීයක් ඇද්ද ඔය 200 ඇතුලේ? අවම වශයෙන් 150ක්වත් ඉන්නේ. අවම වශයෙන් 150ක්වත් ඉන්නවා. ඒ 150න් 20ක් ඉදිරිපත් වුණොත් පුතේ සිගරට් එකක් 150. දවසකට අනිවාර්යෙන් සිගරට් 5ක් විතර බොනවා. කක්කුස්සි යනකොට බොන එව්වා, ඕපාදූප කියනකොට බොන එව්වා, අර 5ක් විතර බොනවා. 5ක් බිව්වොත් සිගරට් 5ට 750. මාසයක් බිව්වොත් 22500යි. මාසෙට. අවුරුද්දක් බිව්වොත් 2,60,000 පයින්. දල වශයෙන් 2,60,000කට එහා. 20ක් එකතු වුණොත් 1,00,000කටත් වැඩි. ලක්ෂ 25ක්නේ මම වියදම් කරන්න කිව්වේ. තමන්ගේ ජීවිතයට ගිනි තියන ගමන්, ගෙදර ආර්ථිකයට ගිනි තියන ගමන්, තමන්ගේ සෞඛ්‍යයට ගිනි තියන ගමන්, යහපත් සමාජයට ගිනි තියා දිව්‍ය ලෝක සුගතිගාමී ලෝකයට ගිනි තියමින් අපායට යන්න වියදම් කළ මුදලේ මිනිහෙක්. දැන් මෙතන කී දෙනෙක් ඉන්නවද පුතා? මේ මම බන කියන අභියස සිගරට් බිබී තමන්ගේ ජීවිතේ පුච්චා ගන්න මිනිස්සු. හැබැයි හිතෙනවද 2,60,000ක් විතර මං ගිනි තියනවා. මගේ සුන්දර ශරීරයට මං ගිනි තියනවා. මගේ සෞඛ්‍යයට ගිනි තියනවා. ගෙදර දරුවන්ගේ අධ්‍යාපනයට ආධ්‍යාත්මයට මං ගිනි තියනවා. ගෙදරම තියෙන ආර්ථිකයට මං ගිනි තියනවා. බලන්නකො මාසෙට 22,500ක් ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල, පන්ති ගාස්තු, අම්මට බෙහෙත් ටිකට, තාත්තට බෙහෙත් ටිකට මේ වැය වෙන මුදල් ඔක්කොම ආවරණය කරන්න තිබ්බ එකනේ. නමුත් ගිනි තියනවනේ. මේම අමනියෝ කොච්චර ඉන්නවද මෙතන? මේ මගේ ඇස් ඉදිරි. ඒ වුණාට තමන් කරන්නේ ඒ තරම් දුර්වල අමන වැඩක් කියලා මේ වෙනකන් ඔබට පෙනිලා තියෙනවද? දැකලා තියෙනවද? නැහැ. ඔය වගේම කොච්චර විනාශ කරනවද? ඔය වගේම තමයි මේ ගෑනු පුදුම විනාශනේ කරන්නේ. දැන් මනමාලයවල ඈස්ති කරන්න පුතා රුපියල් 50,000යි යන්නේ. මනමාලි වල ඈස්ති කරන්න ලක්ෂ 7යි. මේ මම ඇහැට දැකපු එකක් කියන්නේ. මා ගියා ඒ හෝටලෙට. උන්ට පිරිත් කියන්නේ. ඒ පිරිතෙන් වැඩක් නෑ. ඇයි බොනා මං නම් කිව්වේ කලකිරීමෙන් ආඳුන්නේ. මනමාලි වල ඈස්ති කරන්න ලක්ෂ 7යි කිව්වහම රෙද්ද අඳින්න දන්නේ නැති එකි හෙළුවේ යනවා මිසක් අය මොනවාද? තවත් එකෙක් ලව්වා රෙදි අඳගෙන යන්නේ. මේ වල් ගෑනුන්ට හිතෙන්නේ නැද්ද රෙද්ද අඳ ගන්න? මම යන්නේ මිනිහෙක් එක්ක යන්න. ඒ හින්දා පිට මිනිහෙක් ඇවිල්ලා මට රෙදි අඳලා ඉංගනේරියේ රැලි බින්දේ මම් විතරද, ඉංගනේරියේ රැලි හැදුවේ මම් විතරද. නෑ උඹ නෙමෙයි අයි මං දීගෙන දවසේ අරු බින්දලා ඌ බින්දලා හදලා එව්වේ රැලි. ඌනේ ඉස්සෙල්ලා අතපත ගාලා රැලි හදන්න. ඌ තමයි රැලි බින්දින්නේ. ඒ ඔක්කොම කරලානේ මාව උඹට දුන්නේ. මිනිහ අහනකොටම කියන්නේ ඉංගනේරියේ රැලි බින්දේ මම් විතරද. නෑ අරු බින්දලා එව්වේ. රැලි හැදුවේ මම් විතරද. නෑ අරු හදලා එව්වේ.
කටට ලුණු කැඳ පස්සට විල්ලූද? ඔව්. පස්සට නෙමෙයි ඔකට කියන්න ඕනේ වචනේ තියෙනවා බනට කියන්න බෑ බොලන්. ඔව්. නැත්තම් ගැමි වහරේ තියෙන්නේ කටට ලුණු කැඳ අහවල් එකට විල්ලූද කියලා. එහෙම තමයි තියෙන්නේ. කරුමෙට හම්බෙච්ච මේ ශරීරේ මොක ගෑවත් ඔච්චරයි. ඇස්වල නිල් පාට ගාලා රතු පාට ගාලා දම් පාට ගාලා හොම්බ උලලා මොකෙක් හරි ගෙනල්ලා එව්වා කුරුටු ගාලා පොටි මැදලා වැලි කොළ දාලා කපලා තීන්ත ආලේප කරලා මෙහෙම ගොන් જાතියක් නේද ඇත්තටම මනුලොව මෙහෙම හරක් જાතියක් මනුලොව මෙහෙම සත්තු જાතියක් මනුලොව මොනවද මේ කරලා තියෙන්නේ? ධනය විනාශ කරලා ධනය ගිනි තියලා හොරා කාලා හම්බ කරනවා ඊට පස්සේ හොරා කකා හම්බ කරනවා අසාධාරණයෙන් හම්බ කරනවා නොමනා දෙයට යොදවන ඒවාට සැපයි කියලා අපි රැවටිලා ඉන්නේ. මේ වාගේ වහල් ලෝකයේ දුවන මේ අශීලාචාර ගමන නවත්තන්න ඔබ මෙතෙක් කළ වැරදි කවරේදයි බලා ඒවා නිවැරදි කරන්න වීරිය කරන්න. නොකර ඉන්න වීරිය කරන්න. පින්නතුනි මං ඔය වීරිය ධර්ම දෙකක් කිව්වේ. තව දෙකක් තියෙනවා. බුද්ධ පූජාවට වෙලාව ඉතුරු කරලා ඒ දෙකම එක උඩ තියලා වඩන්නයි හදන්නේ. තුන්වෙනි වීරිය ඕම් පුතේ ආගන්න. මේක ළමයිට හොඳයි. මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න. අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ආදරයෙන් කැමැත්තෙන් ආසාවෙන් ප්‍රීතියෙන් අවබෝධයෙන් යුක්තව නොපසුබස්නා උත්සාහයෙන් මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්චි හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න.